අද අරගෙන ආව පොඩි රිවිව් එකක් 65 watt charge එකක් ගෙනාවේ AliExpress එකෙන්. ඉතින් ඒක ගැන තමයි මේ පෙන්වන්න යන්නේ. මේ තියෙන්නේ charger එක. ඉතින් මේක ඕඩර් කරේ AliExpress එකේ Acer කියන බ්‍රෑන්ඩ් එකේ යාළුවගේ ඔෆිෂියල් ස්ටෝර් එකෙන්. රුපියල් 3700කට වඩා පොඩ්ඩක් වැඩි වෙන ඒ වගේ යන ගාණක් උනේ. ඔයාලට මතක ඇති කලිනුත් මම මේ බ්‍රෑන්ඩ් එකෙන්ම charging cable ගෙනල්ලා පෙන්නුවා. ඩිජිටල් මීටර් එකක් තියෙනවා කොච්චර ප්‍රමාණයකින් watt ප්‍රමාණයකින් අදාළ device එක charge වෙනවද කියන. ඉතින් මේකත් ඒ බ්‍රෑන්ඩ් එකේම Acer කියන බ්‍රෑන්ඩ් එකේ watt 65 charge එකක්. ඒ වගේම ඕනම ලැප් එකක් USB-C cable එකෙන් charge කරන්නේ කොහොමද කියලා තමයි අද කියලා දෙන්න යන්නේ කට්ටියට. ඉතින් මේ වැඩේ හරිම ලේසි වැඩක්. මේක ගත්තට පස්සේ වාට අර ලැප් එකට ඔරිජිනල් එන ලොකු charge එක හැමදාම උස්සයි යන්න ඕනේ නැහැ. ඔයා නිතර එහෙම යන කෙනෙක් නම්. මොකද ඒක හැමදාම setup කරගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා ලොකු charge එක. ඉතින් mobile charge එකෙන්ම අපිට charge කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක හරිම easy. බරත් අඩුයි cable එකක් විතරයි ඕන වෙන්නේ. charge එක ගැන review එකයි ලැප් එක ගැන විස්තරය. ඉස්සෙල්ලාම අපි යන් charge එකේ unboxing review එක බලන්න. පාර්සලේ නම් කඩලා පුතේ කඩලාද තිබ්බ හැටිද දන්නේ ඔන්න හො තමයි ඒවල තිබ්බේ. මේ ඔන්න ඔය පාර්සලේ AliExpress මේගොල්ලන්ගේ ස්ටෝර් එකෙන් ඕඩර් කරේ ඔෆිෂියල් ස්ටෝර් එකෙන්. මේකේ පොඩි සීන් එකක් තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රෙස් කරලා මේක මෙහෙම ප්‍රෙස් කරලා මේ ඇඩැප්ටර් එක අපිට දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම යූස් කරන්න පුළුවන්. මෙතන පොලිතින් කවර් එකක් කලවලා ඒවල තියෙනවා. කරමු අපි ඒක. charger එක නම් brand new වගේ තියෙන අවුලක් නැහැ. එට්ටිය තමයි කඩලා ඒවල තිබ්බේ. මේ USB A port එක, C port එක, අනිත් C port එක. මෙතන light එකක්වත් වෙනවා. මෙතන පළවෙනි port එකේ ඉඳලා හතරවෙනි තුන්වෙනි port එක වෙනකල් මේ power output එක වෙන හැටි. ලැප් එක watt 38ක 40ක වගේ power එකකින් charge වෙනවා. ඔයාලා බලන්න ඉතින් මේ කෑල්ල මොකක්ද කියලා. මේක මේ මම normal laser lap එක තියෙන්නේ මං ගාව. මේ තියෙන්නේ lap එකේ port එක. එතකොට මේ port එකට දැන් normal charge එකක් තමයි එන්නේ. හැබැයි මම කරලා තියෙන්නේ මම AliExpress එකකින් order කරා මේ වගේ පොඩි එකක් තියෙනවා AliExpress එකේ ගන්න අපේ charger එකේ size එක දැම්මම ගන්න පුළුවන්. මේකට USB-C වලින් power දෙන්න තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට connect කරලා මේ විදිහට connect කරලා මෙතෙන් USB-C port එක connect කරන්න තියෙනවා. connect කරාට පස්සේ අපිට සාමාන්‍ය විදිහට ලැප් එක use කරන්න පුළුවන් අපේ mobile charge එක. හැබැයි සාමාන්‍යයෙන් ඉතින් watt 30ට වඩා ලොකු charge එකක් වෙන්න ඕනේ. ඔයාලගේ ලැප් එකේ model එක ගහලා port එකේ size එක ගහුවම මේ වගේ මේ අදාළ ප්‍රමාණයට මේකම ගන්න තියෙනවද කියන දන්නේ නැහැ. මේක දැන් ගොඩක් කල් ගෙන්නලා ඒ වගේ ගන්න පුළුවන්. මේක watt 100ක් වෙනකල් support කරනවා කියලා දාලා තියෙනවා. මේ gadget එකේ තියෙන හොඳම දේ තමයි මේක අපිට අර ලැප් එකේ එන charger ටිකක් ලොකුයිනේ. ඒක නැතුව අපිට මේක අරගෙන යන්න පුළුවන් කෙලින්ම ෆෝන් එකේ charger එකත් එක්ක. දැන් හැමෝගම mobile කොහේ හරි ගමනක් යද්දි mobile charger එක අරගෙන යනවනේ. ඒකයි USB-C cable නේ දැන් universal port එක විදිහට එන්නේ. එතකොට අපිට මේක කෑල්ලක් ගත්තට පස්සේ අපි ලැප් එකේ charger එක ගෙනියන්න ඕනේ. යන ඕන තැනක මේ අපේ charger එක අරන් ගිහිල්ලා charge කරගන්න පුළුවන් අපේ device එක කිසිම issue එකක් නැහැ. දැන් MacBook එකක් වගේ use කරනවා නම් සාමාන්‍යයෙන් ඉතින් MacBook එකක් වගේ තියෙන කෙනෙක් ගෙන C port එකෙන් charge කරගන්න පුළුවන්. මේ ෆයින් 1 එකක් වගේ තියෙන අයගේ C port එකෙන් charge කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ normal lap එකක් තියෙන කෙනෙක්ට හොඳම option එක තමයි මේ වගේ unit එකක් ගන්න. පොඩි gadget කෑල්ලක් මේ gadget එක ගත්තා නම් ඔයාලට USB-C port එකෙන් charge කරන්න පුළුවන්. lap එකේ charger යන හැමතැනකම අරන් යන්න ඕනේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම benefit එක. අනිත් Anker Basis ඒ වගේ charger එකක් ගන්න ගියොත් ඒක අර සාමාන්‍ය නමක් දිනාගෙන තියෙන chargers. ඉතින් ඒවා price එක ටිකක් වැඩි අනිත් chargers වලට වැඩිය. ඉතින් මේ charger එකේ box එකේ මේගොල්ලෝ ගහලා තියෙනවා මෙන්න මේ දේවල් ටික. ඒකේ තියෙනවා overcurrent protection කියලා තියෙනවා. එතකොට short circuit protection එක තියෙනවා. overload protection එක තියෙනවා. over temperature protection එක තියෙනවා. under voltage protection එක තියෙනවා. එතකොට chip protection එක තියෙනවා. ඒ කියන්නේ මේක අර ඒගොල්ලෝ කියනවා GaN chip එකක් එනවා කියලා. ඉතින් GaN fast chargers වල ඔයා දන්නවා ඔයාගේ device එක සාමාන්‍යයෙන් charge එකට ගැහුවාම ඉස්සර ඔයාලට මතකද පරණ ආපු ෆෝන් වල
සහ පරණ chargers වල අපි charger ගැහුවාම charge වෙලා full ඉවර වුණාට පස්සෙත් phone එක දිගට charge වෙනවා. ඉතින් battery ඉදිමෙන්න ගන්නවා. හැබැයි දැන් අලුතෙන් එන chargers වල charging protection එකක් තියෙනවා. ඒ කියන්නේ charge වෙලා ඉවර වුණාට පස්සේ ඒ chip එකක් තියෙනවා. ඒකෙන් detect කරගන්නවා phone එක full charge වුණා කියලා. ඊට පස්සේ charge වෙන එක නවත්වනවා. හරිද? දැන් එන අලුත් mobile phone වලත් එහෙමයි. phone එක full charge වුණා කියලා detect කරගත්ත ගමන් charge වෙන එක නවතිනවා. ඉතින් මේ chargers වලත් ඒක support කරනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකක පෙන්වලා ඇති මේ brand එකේම cable එකක් ගෙනාවා. ඉතින් ඒ cable එකේ digital meter එකක් තියෙනවා. ඒකෙන් test කරගන්න පුළුවන් මේ charge එක ඇත්තටම stop වෙනවද කියන එක. device එක full charge වෙච්ච ගමන් charge එකෙන්ම stop කරනවා. දැන් අපි හිතමුකෝ watt 30ක power එකක් අරගෙන charge වෙනවා කියලා full charge වුණාට පස්සේ ඒක watt එකක් 0.4 වගේ rate එකකට බහිනවා. ඒ කියන්නේ charge එක විසින්ම stop කරනවා full charge වුණාට පස්සේ. සාමාන්‍යයෙන් මම මෙච්චර කාලයකට order කරපු බඩු වලින් AliExpress එකෙන් මට මෙහෙම අර packing එක damage වෙලා ආවේ මේක විතරයි. අනිත් ඔය පෙට්ටිය පොඩ්ඩක් එහෙම මෙහෙම තැලිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ charger එක ගෙන්නන්න ප්‍රධාන හේතුව තමයි මේක mobile travel adapter එකක් විදිහට තියෙන්නේ. ඒ කියන්නේ ඕන තැනක හිමේ ගෙනියන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ වගේම අපිට සාමාන්‍ය MacBook එකක් වගේ තියෙනවනේ USB-C port එකෙන් charge කරන්න දිනවා. ඔයා දන්නවා normal laptop එකක් තියෙන කෙනෙක්ට අර මම කලින් පෙන්නුවා වගේ ඔයාලට පුළුවන් මේ unit එක තියෙනවා AliExpress එකේ ගන්න. මේක order කරන්න. ඔයාගේ lap එකේ charging port එක බලලා ඔයා මේ device එක ගෙන්න ගත්තොත් මේ gadget එක ගෙන්න ගත්තොත් ඔයාලට පුළුවන් charge කරගන්න mobile charge එකෙම. හැබැයි සමහර ලැප් තියෙනවා 45 watt ඕනේ, සමහර ලැප් තියෙනවා 90 watt ඕනේ. ඔයා ඒක බලලා තමයි order කරන්න ඕනේ. ඔයාගේ මුලින්ම ගන්න ලැප් එකේ original charging adapter එක. අරගෙන ඔයා බලන්න ඔයාගේ charging adapter එක කොච්චර watt ප්‍රමාණයක් ගන්නවද කියලා. ඒක බලලා ඒකට අදාළව තමයි charge එක ගෙන්නන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩක් ලැප් 45 watt තමයි ගන්නෙ normal ලැප්. ඉතින් ඔයාට පුළුවන් ඒක බලලා මේක order කරන්න. මේකේ මේගොල්ලෝ ගහලා තිනවා 100 watt වෙනකල් support කරනවා කියලා. තේනවද? ඉතින් 100 watt support කරනවා මේක. මේකෙත් එක එක port size එනවා. lap එකේ තියෙන port එකට අදාළව ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකට C port එක ගහලා charge කරන්න. සාමාන්‍ය 65 watt charge එකක් ගත්තොත් ඒක හොඳටම ඇති. මොකද එහෙ මෙහෙ යනවා නම් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකක review එකක් ගෙනාවා. Anker 240 watt charge එකක් ගෙනාවා. ඒක එහෙම ගෙනියන්න බෑ. එහෙම ගෙනියන්න පුළුවන් අර travel කරන කෙනෙක්ට එහෙම මෙහෙට ගෙනියන්න පුළුවන් පහසුකම නෑ. ඒකේ එක තැනක තියලා charge කරන්න තමයි පුළුවන්. මොකද Anker Basis ඒ වගේ brand එකක් ගන්න යනවා නම් සෑහෙන ලොකු ගාණක් යනවා අපිට ඒ වගේ charge එකක් ගන්න. මොකද ඒක සාමාන්‍යයෙන් අර market එකේ හොඳ නමක් දිනාගත්තු brand තමයි ඒවා. හැබැයි මම review බලලා ගත්තේ මේ brand එක. ඔයාලට මතක ඇති මම මේකේ cable එකකුත් review කරා කලින්. මෙයාලගේ බඩු quality සාමාන්‍ය. මේ charge එක උනත් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් තියෙන විදිහට තියෙනවා. මේගොල්ලන්ගේ 67 watt charge එකකුත් තිබ්බා. මම ඒක ඕඩර් කරේ නැත්නම් ඒකේ ලයිට් එකක් නැහැ. මේකේ විතරයි power on කරපු ගමන් ලයිට් එකක් පෙන්වන්නේ. මේක 65 watt, ඒක 67 watt. ඉතින් ඒක ගැනත් හොඳ රිවිව් තිබ්බා. මීට අමතරව මේකේ accurate මේගොල්ලෝ පෙන්වන voltage එකම output එක එනවද කියලා බලන්න පුළුවන් පොඩි units තියෙනවා. ඒව ටෙස්ට් කරන ඒවා අපි ගාව නැති හින්දා මම මේ රිවිව් බලපුවාම රෂියන් යුක්‍රේන් කට්ටිය මම දැක්ක දාලා තිනවා. ඒගොල්ලන්ගේ ඒ තියෙන device වලින් හරියට මේ voltage එක එනවද නැද්ද කියලා ටෙස්ට් කරලා දාලා තිබ්බා. ඒවා ඔක්කොගෙම 5 star rating දාලා තිබ්බා ඒගොල්ලෝ AliExpress එකේ. ඉතින් ඒ දාලා තිබ්බ රිවිව් බලලා තමයි මම ඕඩර් කරේ. මොකද අපිට ඒ unit එකක් නැහැනේ මෙහි ටෙස්ට් කරගන්න charger එකක් ගෙනල්ලා. ඒගොල්ලෝ දාලා තිබ්බ හරියටම ඒගොල්ලෝ මේ පෙන්නන එක port එකකින් කොච්චර voltage එකක් එනවද single port එකකින් මේගොල්ලෝ කියන විදිහට 65 watt එනවා. ඉතින් ඒ සියලු දේවල් ටික ඒකේ පැහැදිලිව සඳහන් කරලා දාලා තිබ්බා. ඒ විදිහටම ඇඩ්වර්ටයිස් කරලා තියෙන විදිහටම charge එකෙන් output එක එනවා කියලා. මේක එනවා USB A port එකක්, C port දෙකක්. C port 1 එකෙන් 65 watt එනවා කියලා කියනවා. C port 2 එකෙන් කොච්චර ප්‍රමාණයක් එනවද? මේකේ diagram map තියෙනවා මේගොල්ලන්ගේ. description එකේ AliExpress website එකට ගියාම මේගොල්ලන්ගේ store එකේ ඇතුලේ මේක product එකට ගියාම description එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. ඔයාලට මෙන්න මේ diagram එක ඇතුලේ බලා ගන්න පුළුවන්. USB A port එකෙන් කොච්චරක් එනවද? C port එකෙන් කොච්චරක් එනවද? තනි C port එකට කොච්චරක් එනවද? C port දෙකක් කනෙක්ට් කරාම කොච්චරක් එනවද? port තුනම use කරද්දි කොච්චර output එකක් එනවද? සම්පූර්ණ ඒ කියන්නේ port තුනේම එකතුව තමයි 65 watt එන්නේ. එතකොට අපි single port එකක් use කරොත් 65 watt එනවා. USB A port එක ඇරෙන්න. ওই විස්තර ටික මෙන්න මේ diagram එකේ සඳහන් කරලා දෙනවා. ඔයාලට මේක බලලා තේරුම් ගන්න පුළුවන් එක port එකකින් කොච්චර voltage එකක්ද එන්නේ කියන එක. ඔයා නිතර එහෙට මෙහෙට යන කෙනෙක් නම් ඔයාට අර Anker ලොකු charge එකක් අරගෙන යන්නත් බෑ. නමුත් මේ වගේ mobile travel adapter එකක් ගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේක use කරලා ඔයාගේ තියෙන lap එකේ charge එක අයින් කරලා මේ වගේ adapter එකක් අරගෙන තව extra USB-C cable එකක් විතරයි ඕන වෙන්නේ ඔයාට ඔයාගේ lap එක charge කරගන්න. අනිත් දේ තමයි ඔයා charge එකක් ගන්නව නම් UK travel adapter එක තියෙන එක ගන්න. UK type plug එක තමයි ලංකාවට එන්නේ. මොකද ලංකාවේ දැනට තියෙන British standard එකට තමයි CEB එක මේවා කරලා තියෙන්නේ. ඉතින් ඔයා ගන්න ඕනේ UK type plug එකක්. Europe type එක ගන්නත් එපා. මොකද ඒක ලංකාවේ පරණ ආපු එකක්. African type එක තමයි ආවේ මම මතක හැටියට. ඉතින්
දැන් ඔයාගන්න නම් UK type එකක් තමයි ගෙන්නන්න ඕනේ. මේ travel adapter එක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ export කරන්න හදලා තියෙන USA වලට වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ USA plug එක තමයි දාලා ඊට පස්සේ තමයි ඔය adapter එක set කරලා තියෙන්නේ. mainly USA plug එක තමයි එන්නේ. යුරෝප් කට්ටියට ඒ විදිහට එනවා. කොරියන් වලට වෙනම version එකක් එනවා මේගොල්ලන්ගේ. ස්ටෑන්ඩඩ් දෙකකට හදනවා මේගොල්ලෝ. ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න ඒ විස්තර ටික ඒගොල්ලෝ මෙන්ෂන් කරලා දාලා තියෙනවා. කොරියා ඉන්න කට්ටියට වෙනම කොරියන් version එකක් එනවා. මම හිතන්නේ ඒක ස්ටෑන්ඩඩ් දෙකක්. ඒ ස්ටෑන්ඩඩ් දෙකටම හදනවා. යුරෝප් ස්ටෑන්ඩඩ් එකටයි කොරියන් ස්ටෑන්ඩඩ් එකටයි. මම ඒකත් දැක්කා මේගොල්ලන්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. සාමාන්‍ය 65 watt charger එකක් ඇති හොඳටම. නමුත් අර 100 watt charger එකක් ගන්නව නම් ඒ ප්‍රශ්නයක් නැහැ. 100 watt charger සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. ඉතින් මේ 65 watt charger එක කිසිම අවුලක් නැතුව ලැප් එකක් ෆෝන් එකක් යන තැනක ඕන දෙයක් charge කරගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. MacBook එකක් උනත් charge කරන්න පුළුවන්. මම charge කරලා බැලුවා. කිසිම ප්‍රශ්නයක් නැතුව charge වෙනවා. මෙයාලගේ product ගත්තාම quality එක අතින් හොඳයි. අර ඔයගොල්ලෝ කොටුවේ ගිහිල්ලා චීප්ම චාර්ජර්ස් ගන්නවට වඩා මේ වගේ ගානකට වියදම් කරලා මේගොල්ලන්ගේ මේ බොක්ස් එක උනත් බලන්න. මේගොල්ලෝ අර ට්‍රාන්ස්පෝර්ට් එකේදී මෙහෙම වුණාට මේ හොඳට මේ බොක්ස් එක එහෙම හදලා ඉවලා තිනවා අර බේසස් වල වගේ. හොඳ ප්‍රීමියම් ලුක් එකක් එන විදිහට එම්බෝස් කරලා මේ ලෝගෝ එකේ එම්බෝස් කරලා ලස්සනට හදලා තියෙනවා. මේ හොඳ බොක්ස් එකක් තියෙනවා ප්‍රීමියම් ෆීල් එකක් එන විදිහට. ඉතින් ඔය අලුතෙන් charger එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් charge එකක් හොය ඉන්නවා නම් මෙන්න මේ වගේ charger එකක් ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. කොටුවේ ගිහිල්ලා අර බාල chargers ගන්න නැතුව ඔයාගාව තියෙන අලුත් iPhone එකක් නම් හොඳ Samsung device එකක් නම් S series S23 4 5 වගේ device එකක් නම් හොඳ charge එකක් use කරන්න. මොකද දැන් අලුතෙන් එන device වලට charge එකක් එන්නේ නැහැ නේ. අපිට පිටින් තමයි charge එකක් ගන්න එන්නේ. ඉතින් ඒකින් හින්දා මේ වගේ charge එකක් ගත්තොත් universal තමයි. මොකද මේකේ power delivery quick charging හැමදේම support කරන දැනට තියෙන latest versions. ඔයාලට Basis Anchor වගේ charger එකකට යන්න පුළුවන් නම් තව වඩා හොඳයි. හැබැයි ඉතින් මේ price එක වැඩි හින්දා ඔයාලා budget එකක් බලනවා නම් ඒ ඔක්කොටම බැලුවොත් අපිට මේ වගේ charge එකකට යන එක ලාභයි. මොකද ගණනුත් අඩුයි. quality එක අතනොත් හොඳ තත්ත්වයක තියෙනවා මේගොල්ලන්ගේ products. මොකද මම ඔයාලට කලින් මේකේ ගෙනල්ලා තිනවා මේගොල්ලන්ගේ digital meter එකක් තියෙන cable එක. ඔයක review එකක් දාලා තිනවා. ඔයගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. මම මීට කලින් ගෙනාවා Anchor charge එකක් ගෙනාවා 240 watt. ඒකෙත් review එකක් දාලා තිනවා. ඒකත් ගිහිල්ලා බලන්න. සහ මම මේකේ MacBook එක charge කරා. හොඳට charge වෙනවා. ඉක්මනට charge වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම normal මගේ තිබ්බ ඒසල් ඇප් එක එකක් charge වෙනවා. මම මේ යුනිට් එක සෑහෙන කාලයක් මම මාස 8කට 9කට වඩා චෙක් කරා. අවුරුද්දකට කිට්ටු වෙන්න මම මේක යූස් කරලා දිනවා. මේක කිසිම අවුලක් නැහැ. ඔරිජිනල් charge එක එහෙම කියලා එකක් නැහැ. මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ලැප් එකේ බැටරි සවුත් වෙලත් නැහැ. තාම හොඳටම තියෙනවා. ඒසල් ලැප් එකේ. ඉතින් කියන්න වරදක් නැහැ මේක ගැන. මොකද ලැප් එකක ඔයාලා දන්නවා charger එක කොච්චර ලොකුද. ඒක අරයි යන්න එපා. ඒක වෙනම දාගන්න ගියාම බෑග් එකේ වෙනම ඉඩක් යනවා. ඉතින් මේ වගේ අපේ ෆෝන් එකේ charger එකම අරගෙන ගිහිල්ලා ෆෝන් එකේ charger එකට C port එක කනෙක්ට් කරලා charge කරගන්න පුළුවන් නම් හරිම ලේසි. ඔයා ෆෝන් එකක් විතරක් charge කරන්න ගන්න නම් 20ත් 30ත් අතර. ඒ කියන්නේ 20 watt 30 watt අතර charge එකක් ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා ලැප් එකකුත් charge කරන්න බලාපොරොත්තු වෙන ඉන්න නම් ඔයාගාව MacBook එකක් හරි මොන හරි තියෙනවා නම් 65 watt 100 watt වගේ charger එකකට යන්න එතනින් උඩට යන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. හැබැයි ඔයා එහෙම යනවා නම් ගන්න තියෙන මේ වගේ අර ලේසියෙන්ම සාක්කුවේ දාගෙන බෑග් එකේ දාගෙන යන්න පුළුවන් charge එක තමයි මේක. ඉතින් මට මේකත් දවස් 8ක් වගේ කාලයක් ඇතුළත අතටම හම්බුණා. හරියටම දවස් 8යි මේක අතට හම්බෙන්න ඩරස් එකෙන් තමයි ඩිලිවර් කරන්නේ දැන් AliExpress එකේ orders. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඒක. ඉතින් මේක ගැන ඉස්සරහට තමයි review එකක් දෙන්න වෙන්නේ. මාස 6-7ක් පාවිච්චි කරලා මේකේ තත්ත්වය කොහොමද කියලා review එකක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු. ඉතින් ඔයත් අලුතෙන් charge එකක් ගන්න ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් බලන්න. මේ වගේ හොඳ quality charge එකක් ගන්න budget range යනවා නම් ඔයාලට සල්ලි ගොඩක් හොඳ රටේ තියෙනවා නම් අර Anchor Basis ඒ වගේ charge එකකට යන්න. අනිත් එක තමයි ඔයගොල්ලෝ AliExpress එකෙන් මොනවා හරි ගන්නවා නම් ගොඩක් දුරට ඒගොල්ලන්ගේ official store එකෙන්ම බඩු ටික ගන්න බලන්න. මොකද discount අනම්මනම් මේ දේවල් ගොඩක් තියෙනවා. ඩ බලන්න. එතකොට එයාලගේ discount එකක් set වෙන ගමන් ඔයාලට පුළුවන් ටිකක් අඩුවට ගන්න තියෙන rate එකට වඩා. අනිත් market වලත් එක එක sellers ලා විකුණනවා. ඊට වඩා official store එකෙන්ම product එකක් ගද්දි ගන්න බලන්න. අර මම කලින් වීඩියෝ එකේ පෙන්නලා තිබ්බ Anchor charge එක ඔයාලට මතක ඇති. ඒකත් හොඳ quality එකෙන්ම තිබ්බා. කියන්නේ box එකවත් ඇලිලා තිබ්බේ නෑ. හොඳටම තිබ්බා. හොඳට pack කරලා ලස්සනට ඒවලා තිබ්බා ඒගොල්ලෝ Anchor store එකෙන්. මේකේ හැබැයි එහෙම pack කරලා ඒවලා තිබ්බේ නෑ. අන්න ඒක තමයි හිතට දුක. ඉතින් ওই දේවල් ටික තමයි දැනුවත් කරන්න ඕනේ. මතකතුව මේකෙන් ඔයා මොන හරි දෙයක් දැනගත්තා නම් like එකක් දාන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. අනිවාර්යයෙන්ම subscribe කරමු නැති කෙනෙක් නම් subscribe කරන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මේ වගේ කතාවකින් අපි තව දවසක set වෙමු.